දවසක් යාළුවනේ ගොඩ කාලයකට පස්සේ මට හිතුණා ඔයාලට රසවත් වත් එකක් හදාගන්න විදිය කියලා දෙන්න. මුලින්ම මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ අරාබි රටවල ගොඩාක් අය ආසාවෙන් කන්න කැමති බත් එකක්. ඒ සඳහා මම අවශ්‍ය දේවල් කියන්නම්. මේ වගේ මම චිකන් ටිකක් අරගෙන හැම අයින් කරන්නේ ටිකක් ලොකු කොයලි වලට පාගෙන තියෙනවා. මම මේක දෙහි දාලා හොඳට හොදගෙන තියෙනවා. ඊට පස්සේ බාස්මති හාල් මේ වගේ මම පෙඟෙන්න දැම්මා. තව භාගයක් විතර පෙඟෙන්න දාන්න ඕන මේක. ඊට පස්සේ මම අරන් තියෙනවා මේ වගේ දුබයි වට්ටක්ක. ඊට පස්සේ මේ වගේ මේ අරාබි රටවල තියෙන මේ වට්ටක්ක ගැට. ඊට පස්සේ කැරට් අලයක් අරගෙන මේ වගේ කපාගෙන තියෙනවා. අල ගෙඩියක් මේ වගේ අරගෙන හතරට කපා ගත්තා. ඒ වගේම බෙල් පෙපර් මම මේ වගේ ඉඟුරු සුදු ලුණු ගාගෙන තියෙනවා. ලුණු ගෙඩියක් කපා ගත්තා. ඊට පස්සේ තව ඕන වෙනවා මට මේ වගේ එනසල් ගෙඩි 5ක් වගේ මේ වගේ කොළ මේකෙන් 3ක් ගත්තා මම. කුරුදු ගෙඩි කෑලි ටිකක් ගත්තා. ඒ වගේම මේ වියලි ලෙමන් ගෙඩි ටිකක් ගත්තා. ඒ වගේම ලුණු ගම්මිරිස් කුඩු බැටපු 3 අමු 3 සහ කහ අරන් තියෙනවා. අපි බලමු දැන් මේක හදාගන්නේ කොහොමද කියලා. අමතකුණා යාළුවනේ මම අද තක්කාලි පාවිච්චි කරන්නේ මේ වගේ ටොමැටෝ පේස්ට් එක තමයි පාවිච්චි කරන්නේ. ඒකත් අවශ්‍ය වෙනවා. මම මේ වගේ වාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ තෙල් එක රත් වෙගෙන ඉති මම ලුණු එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරගන්නවා. කලවම් කරගන්න ඕනේ මේ වගේ. හොඳට මම අඩු කරලා තියෙන්නේ මොකද මේ ලස්සන පාටක් ගන්න නම් ගින්දර වැඩි කරගෙන බෑ. සාමාන්‍ය ගින්දරේ මේක හදාගන්නේ. මම තාම වතුර එකතු කරේ නෑ මේකට. මේක වහලා විනාඩි 2ක් වගේ සම්ප ගන්නවා. විනාඩි 2කට පස්සේ මම නැවතත් කලවම් කරගෙන බලන්න ගොඩාක් ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම හොඳ සුවඳක් එනවා. අපි මේක දැන් අපිට පස්සේ දාගෙන රම්බ ගන්න ඕනේ. මේකට චිකන් ටික පැන් දෙක දානට වත් එකතු කරගන්නවා.
කරගත්ත එළවලු ටික ගොඩාක් උණයි වගේම රසයි. ඕන වෙලාවකට හදිසියකට හදා ගන්න පුළුවන්. මේක කන්න එළවලු අවශ්‍ය වෙන්නේ නැහැ. සලාදයක් තිබුණා නම් හොඳට මැටි. ඒක නිසා අරාබි රටවලයි ගොඩාක් කැමති මේ බත් එකට. මේ වගේ ලෝට් ටික දාගෙන ඊට පස්සේ මම මේ ලෙමන් ගෙඩි දෙකයි මේ ටිකත් මොඩින් දා ගන්නවා. පස්සේ මේක අපි හොඳට තම්බ ගන්න ඕනේ. මේ වගේ වහලා මේක තම්බ ගන්නවා. මම මේ බාස්මති හාල් මේක පෙගෙන්න දාලා තිබුණා. පැය භාගයකට කලින් පෙගෙන්න දාන්න ඕන මේක. ඒක පෙගුණාම තමයි බත් ඇටේ හොඳට ලොකුවට තැඹිලා එන්නේ. ඔන්න යාළුවනේ දැන් මගේ මේ චිකන් ටිකයි එළවලු ටිකයි තැඹිලා තියෙන්නේ. මම මේකේ දැන් මේ වගේ චිකන් ටික අරගෙන මේක වෙනම වැද ගන්න ඕනේ. එහෙනම් මම චිකන් ටික අයින් කර ගන්නවා. ඊට පස්සේ මේ එළවලු වලටම තමයි හාල් ටික දාලා පියාගන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා මේක හදලා බලලා මට කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් කොහොමද ඔයාලා හදපු විදිය කොහොමද හොඳට ආවද රසයිද කියලා අනිවාර්යෙන්ම ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේ වගේ දෙයක් හදාගන්න අපිට මේ ලේසියෙන්ම පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඒ වගේම එළවලු දෙකක් තමයි හදන්න ඕනේ. මේකට සලාදයක් විතරක් තිබුණාම ඇති. මම ඉතින් මේ වගේ චිකන් ටික අයින් කරගත්ත මෙහෙම. ඒක දැන් පැත්තකින් තියලා මම මේකට දැන් හාල් ටික එකතු කරගන්න ඕනේ. දෙයක් කියන්න ඕනේ යාළුවනේ හාල් එකතු කරගන්න කලින් මේක ඔයාලා පොඩ්ඩක් ලුණු බලන්න. ලුණු මදි වගේ නම් ලුණු ටිකක් එකතු කරගන්න. මට මේකට ලුණු ටිකක් මදි. මම මේකට ලුණු ටිකක් දැන් එකතු කරගන්නවා. මේක ලුණු ටිකක් එකතු කරගෙන තමයි හාල් ටික දාගන්නේ. මොකද මේ චිකන් වලට ලුණු ටික අහගත්තට පස්සේ මේකේ ලුණු නැති වෙනවා අඩුයි. ඒ නිසා මේ ලුණු ටිකක් එකතු කරගත්තම දැන් මේ වතුරක උතරද්දි මමගේ හාල් ටික එකතු කරගන්නවා. මේ පැය භාගයක් වුණා මම පෙගෙන්නට තිබ්බ හාල් මේක දැන් එකතු කරගෙන තියා ගන්න ඕන. මද ගින්දරේ තියන්න ඕනේ. බාස්මති හාල් එකකින් තමයි මෙහෙම හදුවාම ගොඩක් රසයි. ඒ වගේම දරුවන්ට මේක ගොඩාක් ගුණදායී එකක්. යාළුවනේ මම දැන් එකට හාල් ටික එකතු කරගත්තා. දැන් මේක ඉන්ද්‍රාඩි කරලා වහලා බත් එක තම්බ ගන්න ඕනේ. බත් එක තම්බනකන් චිකන් ටික බෙදගමු. දැන් මේ වගේ තෙල් එකකට අත්තෙල තියලා මේ ගැඹුරු තෙලේ නෙමෙයි මේක දෙපැත්ත පොඩ්ඩක් මේ ටෝස්ට් කරගන්න ඕනේ. මේ වගේ චිකන් ටික දාලා ටෝස්ට් කරගන්නවා. Bila dia ni pun ambil ke, kita dalam ni, mula kita sebut apa yang kita dalam ni, dan masuk ke dalam
බලන්න හරිම සුවඳක් එන්නේ. බලමු. මේක හැමදේම තියෙනවා, එළවලු තියෙනවා. මේකට එළවලු මුකුත් ඕනේ නැහැ. සලාදයක් විතරයි මම කෝ වගේ ඕන වෙන්නේ. හරිම සුවඳයි වගේම රසයි. අනිවාර්යයෙන්ම ඔයාලා මේක හදලා බලන්න. ඔයාලගේ දරුවන්ට රස විඳින්න හදලා දෙන්න. බලන්න යාළුවනේ. හරිම ලස්සනයි. දැක්කාමත් කන්නේ හිතෙන විදියට මේක තියෙනවා. බලන්න. දැන් රස විඳින්න තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලත් හදන්න. හදලා මට මේක කොහොමද හොඳට ආවද රසයිද කියලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. thank you යාළුවනේ. තිරුවන් සරණයි ඔයාලා හැමෝටම. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.